දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදාර දිය ගලා लोकस्मिन् सम्मा सम्बुद्ध ते नमो श्रद्धा संपन्न काव्य पिनपुनी අද අතිශය දවසක් ඒ තමයි 2025 වසරේ විහාරස්ථානයේ පවත්වන ලෝකේ උතුම්ම පින්කම කටින චීවර දහම් පින්කම ඒ කඩ පින්කමට සමගාමීව චීවරයේ උදෙසා පවත්වන පුදු පූජාව සිද්ධ කරන දවස ප්‍රදේශවාසී සියලුම දෙනා ඒක රාශි වෙලා මේ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ ඊ타මත්ම උත්තරීතර මහ පින්කමට සමගාමීව අද අපි ගමගේ මහත්මයාගේ සුජීවත් මහත්මියගේ නිවහනේ මේ චීවරයේ උදෙසා පවත්වන මහා පූජෝපහාරයයි මේ අවස්ථාවේ සිද්ධ වෙයි. සමහරක් වෙලාවට ඉතින් බැලකි අවබෝධයක් කරගන්න තිබා එය YouTube එකේ මම දැක්කා ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා චීවරයට වෑංජන් 32ක් පූජා කරන්නේ ඇයි එහෙම පූජාවක් කරන්නේ නැහැ කියලා. ඒ වගේම කිනාන් පසු පූජාවක් චීවරයට සිද්ධ කරන්නේ කියලා. ඇත්ත. චීවරයට නෙවෙයි මේ ලෞතර බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්නේ. ඒ අනන්ත අප්‍රමාණ ගුණ සිහිපත් කරමින් තමයි මේ බුදු පූජාවන් පවත්වන්නේ. ඒ නිසා අපි පින්තුන් ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය අබමගේනුතරන් අඩු කියවෙතු නැහැ, අඩු කළ යුතු නැහැ. අපි ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා මේ අසීමිත බුදු පූජාවන් පවත්වන බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුදු ගුණයන්ට මාගේ පූජාවන් ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ අපේ ගමගේ මහත්මයා ඒ වගේම මනෝනා මහත්මිය දරු දෙපළ ඇතුළු මේ සෑම සියලු දෙනාම එකහසු වෙලා වෙන පින්කම් සිදු කරනවාට වඩා වෙනස් වූ පින්කමක් සිදු කරන්නට නැත්නම් මේ සම්බුද්ධ ශාසනය තුල උගන්වන අටමහා කුසල් වලට අයත් වන පින්කම් 8ක් තියෙනවා කුසල කර්ම 8ක් ඒ 8 අතර පළවෙනි තැන හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ දේශනා කළේ කටින චීවර පූජාව තමයි පළවෙනියටම දේශනා කොට වදාළේ. ගේන්නේ අනගම හම්දුරුනේ ටක්කාල ගෙදරට ගිහිල්ලා කහට උගුරක් දීලෙමු නෝනට කතා කරලා අර පල්ලිහා පඩිපෙළ ගාව ඉඳන් කියන්නේ මොන ටක්කාල ගිරම්පස්සේ ගාව වක් කරන්න කියලා ඉවරලා. ඒ වගේ පිනතුණි ඒ කටයුතු සිදු කරන ගමන් අපිත් එක්ක ළඟින් ඒ වගේම ඒ විශේෂයෙන්ම කතරගම ප්‍රදේශයේ ගිහිල්ලා ඒ විහාරස්ථානයේ අපිට ඖෂධීය වහලයක් සකස් කරන්න ඕන වෙලා තිබුණා. සෙවණක් වශයෙන් එයට අවශ්‍ය කරන කොහොඹදී ආදිය ඒ සෙල්ල කතරගම ප්‍රදේශයේ ලොකු අයියා ඉන්නවා මේකේ ගෙදර අයියා කියලා කියන්නේ. ඒ අයියලා නිවසේ සති 2ක් 3ක් ආදී ඉඳලා උදේට දවල්ට දානේ ටික ලබා දීලා හවසට ගිලම්පස ටික නිසි වෙලාවට පූජා කරලා තමන්ගේ ගෙදරට ඉන්නවා සමානව කටයුතු කළේ මේ ගණකාර මහත්ය නිසා. පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරන්ති
සත්‍යවච්චේන පාදුතං අතනත්තයං කරණීයමක්ත කුසලේන යන්තං සන්තං වදං අபிසමිච්ච සක්ඛෝ ඔජෝච සෝජෝච සුවචෝ චස්ස මුදුවනති සන්තෝස්ස කෝච සුබරෝච අප්පගිච්ඡෝච සල්ලබුක බුද්ධේ සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු වනනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේ මිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඉතින් එහෙමනම් මේ මොහොතේදී මේ බලාපොරොත්තු වෙන්නේ හෙට දිනේ පැවැත්වෙනා වූ උතුම් මාහගේ අනර්ග පින්කම සඳහා සූදානම් වෙන මේ මොහොතේදී තවත් ස්වල්ප මොහොතකින් මේ කටින චීවරය එහෙම නැත්නම් කටින දුස්සේ කටින වස්ත්‍රය රැගත් පෙරහැර තවත් ස්වල්ප මොහොතකින් මේ ස්ථානයෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ සුදු කරන්නා වූ උතුම් කුසල ශක්තියින්ගේ හේතුවෙන් බලයෙන් කිසිදු බාධාවකින් බලපෑමකින් කරදරයකින් තොරව සිතන පතන ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන අන්දමට ඔබේ සියලු කටයුතු සියලු බලාපොරොත්තු සියලු අරමුණු ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ භාවයට පත් කර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. Hãy subscribe cho kênh Ghiền Mì Gõ để không bỏ lỡ
අද දහවල් සංඝසතුල පූජා කිරීමට අවසා දිනමින් දා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි මහා පින්කමේ ප්‍රධාන දායකත්වය අපේ ජයගත් මාවතී පරාක්‍රම මාවතී පරිචි සජීව වික්‍රම තේකර මහත්මිය ඒ වගේම ගමගේ මහත්මාණන් ප්‍රධාන පවරිතාවෝ පහරාරණ කටයුතු කරනවා. නායකවරුනි මට මතකයි 2024 වසරේ මහා කඩල පූජා උත්සවයේ අවසානයේදී මේ ස්ථානයේදී විමත් නොවන කෙනෙක් සහ මහත්මේ දායකත්වයෙන් ආරාධනා කළානේ. මගේ මතකයේ තියෙනවා. අපි සන්තෝෂයට මතුණා මොකද පින්වත්නි මේ පින්කම් කියලා කියන්නේ විශේෂයෙන්ම තව ටික වේලාවකින් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන මේ මහා කඩල පූජාවල් ඉදිරියේ නියම කරගත්තා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕන ඇතික වැඩි කියත් අපේ පිළිගත්පොත්තේ පඬිතුමාණන්සේ ඕනෑම වෙලාවක පින්කම සිද්ධ කරන වෙලාවක ජීවිතය යම් සහයෝගයක් තියෙනවා නම් ඒක ලබා දී කටයුතු කිරීම පිළිබඳව අපි බොහොම සතුටුපත් වෙනවා. නායක පින්තුනි මට බැවරී තියෙන්නේ මේ මූලික වැඩ ටික කරලා දෙන්නනේ. ඉතින් දායකත්වයේ දරූ පින්වත් හැමදෙනාම ඒ අය සමග එකතු වුණු සියලු දෙනාම. මේකට මම පුංචි උපමාවක් කියන්නම්. ඒ උපමාව මතක තියාගන්න ඕන අපේ ජීවනවල අපගේ මහත්මයා. දැන් මේ අය දැකලා තියෙනව නේද මේ මේසු කියන සතුන්? දැකලා තියෙනවනේ? ඔය මේ මේසි කැලක ප්‍රධාන රැජින හෝ රාජ්‍යරුව යම් කෙනෙක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? මේ මේසකේ ගිහිල්ලා අහගෙන යනවද? නෑනේ. යාළගත්ත අත පුරාම එනවා. එමෙ නෙවෙයි. ඔන්න දැන් 2024 පින්කම අවසාන මොහොතේදී නායකවරුන්ට කරපු මේ ප්‍රකාශය අනුව මේ මහා වටිනා වූ මේ රජු මෙයාගේ නමින් අත්පත් කරගන්න තියෙනවා. ඊට පස්සේ සතර පෙරේ දායක පිරිසමද කරේ. සියලුම දෙනා එකතු වෙලා මේ දායක ඉවරට නායක වහන්සේගේ මඟ පෙන්වීමේ අතේ ඉතාමත්ම කැපවීමෙන් යුක්තව අපි ආරම්භයෙන් යවි ඉතාම අලංකාර පෙරහරකී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශන මේ තුමාසේ ඇතුළත තවත් මොන විදිහේ පින්කම් සමුදායක් සිදු කරාද කියන එක මට වඩා හොඳින් මේ දායක පින්තුන් පිළිවෙතේ. අන්න එහෙම සිදු කරලා තමයි දැන් මේ වැදගත් සභාව තුළ මේ උතුම් ක්‍රියාදාමය සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එසා සියලුම දෙනා සතුට සන්තෝෂය මේ තුළ ඇති කරගන්නට ඕන. මොකද හේතුව අපි හැමදෙනාටම පින්වත්නි හිතේ ඇති වෙන ප්‍රීතිය තමයි හදයන් පුනාතීති පුඤ්ඤා. යම් වැදගත් වූ ක්‍රියාදාමයක් තුළ අපි යෙදিলা දැකලා හිතලා යම් සතුටක් ඔබකෝම ඇති කරගත්තොත් අන්නේ ක්‍රියාදාමයේ කියනවා පින කියලා. මේ උතුම් පින්කම් සිද්ධ කර ගැනීමට
ගැනීමයි පළමුවෙන්ම තියෙන්නේ. මේ වස්නාවාසික සියලු භාගගත පින්නතියන් ගරුනායක වහන්සේගේ අවසරය පරිදි ඒවා පූජා කරන්න කියලා පළමුවෙන්ම මතක් සිටිනවා. MD ප්‍රියවති මහ ඉමං කටින ජීවරං සංගස්ස දේම ඉමං කටින ජීවරං සංගස්ස දේම ඉමං කටින ජීවරං සංගස්ස දේම දැන් මචිලාට ගෙනවලා නායකවරුන් පිළිගන්න පත්තිතන්තයං සමිජ්ජතු ලබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ නිය පාර්ගතානේක ගුණ රත්න මන්දිරාජේෂ ජනවන්දනීය වූ අපලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රවසෙන් උතුම්ලෝ සම්බුද්ධ පූජා පවත්වානතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන්දන වදාළා වූ උතුම් වූ කඨින චීවරයක් මහා සංඝරත්නය සතුකොට පූජා කිරීමෙන් ලබන ලද ආනිසංස ධර්මයන් ප්‍රථම කොට ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මෙම පුණ්‍ය භූමියේ වැඩි ඉන්න නායක හමුදුරන් වහන්සේ ප්‍රධාන සියලු දායක පින්නතුණුත් ආරක්ෂා කරන්නා වූ පින් කැමැති සියලු දෙවියන් විසින් සතුටින් අනුමෝදන් වනු ලබත්වා ශ්‍රීමද් බුද්ධාදී රත්නත්‍රයානුභව බලෙන් ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් ප්‍රමුදිත දෙවියන්ගේ දේවානුභව බලයද කරන කොටගෙන बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि